ගෙදර මම මැරෙන්න කලින් හරි ළමෙක් බලා ගන්න තිබ්බොත් ඇති. අදවත් කන්න පුළුවන් දේවල් ටිකක් උයන්න. මේ ටිකේම හරියට කෑමක් නැහැ බඩට. දවසෙම ඉතින් ෆෝන් එකේ තමයි රාජකාරිය. අපේ කාර්යයේ දුක් විඳිනවා. මේවා කන්නේ කොහොමද අප්පා? කිසිම රහක් නැහනේ. කොහෙද නුඹ දුවන්නේ? නුඹ ගෙදර ඉඳගෙනම පව් කරගත්ත නේද? මිනිස්සුන්ගේ හිත් රිදවලා. අපෝ මම එහෙම කරේ නෑ. මම නිතරම බණ අහනවා ගෙදර ඉඳන්. නිතරම පන්සල් යනවා. නුඹ ඒ දේවල් පිළිපදින්නේ නෑ. නුඹ ඒ අනුව ජීවත් වෙන්නේ නෑ. නුඹල වගේ මිනිස්සු ඒකයි මෙතනට එන්නේ. නුඹ දැන් නිදා ගන්න ආවෙත් කේන්තියෙන්. නුඹ තමන්ගේ පුතාගේ බිරිඳගෙත් හිත රිදවනවා. ඇයට දුක් දෙනවා. ඇය නුඹට ඇගේ අම්මා විදිහටයි සලකන්නේ. ඇය නුඹ ගැන කවදාවත් නුඹේම පුතාට කියලා නෑ. නුඹත් ගැහණියක් කියලා නුඹට අමතක වුණාද? නුඹේ ස්වාමියාගේ අම්මත් නුඹට මෙහෙම සැලකුවා නම් නුඹට දුක නැද්ද? නිතරම බණ අහන නුඹට හිතුනේ නැද්ද? මේ දේවල් Tamanට උපමා කරගෙන හිතන්න. තවත් කෙනෙක්ගේ හිතක් රිදවලා වේදනාවක් දීලා ඒකෙන් ගැලවෙන්න සුදු ඇදගෙන වැඩක් නෑ. ලෝකෙට පේන්න විතරක් බණ අහලා වැඩක් නෑ. තමන් ඒ විදිහට ජීවත් වුණේ නැත්නම් අනේ මට එක අවස්ථාවක් දෙන්න. මම මේ වැරදි ටික හදා ගන්නම්. අනේ මට යන්න දෙන්න. නුඹලා කරන කියන දේවල් නුඹලගෙම පසුපස එනවා. ඒවා විදවන්න වෙන්නේ නුඹලටම තමයි. මොකද අම්මේ හීනයක් දැක්කද? මම තේක ගෙනාවා.